කිසිදු ගැටලුවක් කිසිදු ප්‍රශ්නයක් පින්නතුනි පවතින ස්වභාවය නැහැ. සියලු ගැටලු සියලු ප්‍රශ්න තියෙන්නේ කොහෙද? ආකල්පමය ස්වභාවයන් ඇතුළේ. බලන්න ඒක හොඳට තේරුම් අරගන්න පින්නතුනි. පවතින ස්වභාවය ඇතුළේ පින්නතුනි කිසි දෙයක් නැහැ. සියලු ගැටලු තියෙන ආකල්පමය ස්වභාවයන්. ආකල්පමයන් වලට නොගැලපීම් ඇති වුණාම එතන ඉතින් ගැටලු. පවතින ස්වභාවය තුල නම් පින්නතුනේ කිසිදු ගැටලුවක් නැහැ. බෞද්ධයෙක් වුණාම බෞද්ධ ආකල්ප ඇතුලේ ගැටලු. කතෝලික වුණොත් කතෝලික ආකල්ප ඇතුලේ ගැටලු. මුස්ලිම් වුණොත් මුස්ලිම් ආකල්ප ඇතුලේ ගැටලු. දේශපාලන පක්ෂයකට ගියොත් ඒ පක්ෂ ආකල්ප ඇතුලේ ගැටලු. ඊළඟට තමන් පුජ්‍යලයක් වුණාම පුජ්‍යල ආකල්ප ඇතුලේ ගැටලු ආදී වශයෙන් අනේක විද ආකල්ප ඇතුලේ ගැටලු තියෙනවා කියලා ඔන්න පේනවා වෙනතුනේ. දන්න දහම් කරුණක් ඍජු කරගන්නවා තවත් පැහැදිලි කරගන්න පුළුවන්. නොදන්න කරුණක් ඇසුවා නම් තමන්ට ඒ කරුණ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ කරුණ තුන මේ දහම තුල පිහිටනවා නම් වෙනතුන කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. පවතින ස්වභාවය තුල. පවතින ස්වභාවය තුල ඉන්නවා. හැබැයි මේක වර්තමානෙත් නෙමෙයි, අනාගතෙත් නෙමෙයි, අතීතෙත් නෙමෙයි. පිනතුනි වර්තමානයක්වත් අතීතයක්වත් අනාගතයක්වත් පවතින්නේ නැහැ. ඒක මහා බරපතල ලොකු ධර්ම කාරණයක්. වර්තමානයක්වත් අනාගතයක්වත් අතීතයක්වත් පවතින්නේ නැහැ. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු කිව්වා වගේ ජීවිතේට අහලා නැති වනපදයක් වෙන්න පුළුවන්. අහලා නැහැ නේද? වර්තමානයක්වත් අනාගතයක්වත් අතීතයක්වත් පවතින්නේ නැහැ. ස්වභාව තත්වයේ තුල යථා තත්වයේ තුල වර්තමානයක් අතීතයක් අනාගතයක් පවතින පින්නතුනේ ආකල්පමය ලෝකයේ තුල පමණයි. සංකල්පමය ලෝකයේ තුල පමණයි. තමන්ට වැටහෙන්නේ නැත්නම් හොඳට විදසුන් වඩන්න ওই කරුණ අරගෙන වටහා ගන්න. ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනතුරු කරුණු කාරණා ගලපා වටහා ගන්න.